අපි බලමු එතකොට 16යි 2 අභ්‍යාසයේ 8 වෙනි ගාන නේද? මොකද 8 වෙනි ගානේ තියෙනවා 192 96 48 ගුණෝත්තර ශ්‍රේණියේ 7 වෙනි පදේ හොයන්න කියලා. ඒතර අපි මෙයාගෙත් ඉස්සෙල්ලාම r හොයා ගන්න වෙනවා. r සමානයි පසු පදේ පෙර පදයෙන් බෙදන්න. 96 බෙදන්න 192කින්. 96ට 96 ඒවා 1යි 192ට 96 ඒවා 2යි. ඒතර අපිට ලැබෙනවා r සමානයි 2න් 1යි. ඔන්න අපි ආදේශ කරමු. tn සමානයි ar n ඍණ 1. 7 වෙනි පදේ හොයන්න. එතකොට t7 සමානයි a කියන්නේ 192යි වැඩි කිරීම r කියන්නේ භාගයයි n ඍණ 1 7 ඍණ 1 සුළු කරමු 192යි භාගයයි 7න් එකක් ගියාම 6යි 192යි එකේ ඕනම බලයක් 1යි දෙකේ 6 වෙනි බලය 64යි නේද? අපිට පුළුවන් මේක ටිකක් සරල කරගන්න දෙකෙන් බෙදුවොත්. මෙයා දෙකට බෙදුවොත් 19ට දෙකේ ඒවා 9යි ඉතුරු එකක් 12ට දෙකේ ඒවා 6යි. මෙයා දෙකෙන් බෙදුවොත් 32යි නේද? නැවතත් දෙකෙන් බෙදෙනවා. 96 දෙකට බෙදුවොත් 48යි. 32 දෙකට බෙදුවොත් 16යි. 48ට 16 ඒවා 3යි. එහෙනම් අපිට ලැබෙනවා මෙයාගේ 7 වෙනි පදය 3යි.